සුබ දවසක් සියලු දෙනාටම. අද අපි කතා කරන්නේ රාහු කාලය සම්බන්ධව. ඔබ දන්නවා අපි මේ කීයේදී කතා කරා ජ්‍යොතිෂයේ තියෙන තවත් වැරදි මත කීපයක් සම්බන්ධව. මෙතනදී අපි රාහු කාලය තෝරගන්න හේතුව තමයි ගොඩක් දෙනා අතරේ මේ සම්බන්ධව දැනුමක් නැති බවත් බොහොමයක් පොත්පත්වල මේ රාහු කාලය කියන කුමක්ද එය අත්හැල යුත්තේ ඇයි යන සම්බන්ධව කිසිම තොරතුරක් කිසිම කියන්නේ වැඩි තොරතුරක් දක්වලා නැහැ. ඒ වගේම තමයි ගොඩක් ජ්‍යොතිර්වේදීන් රාහු කාලයේ තියෙන පැයකමාරක කාලය කියනවා මිසක කිසිම තැනක මේ සම්බන්ධ වැඩි විස්තරයක් කරන්නේ නැහැ. ඒකට හේතුව වුණ මේ ගැන නොදන්නවා කියනට වඩා මේක වුණ මම හිතන්නේ ඉදිරිපත් කරන්න ඕන යම්කිසි ජ්‍යොතිෂ කරුණක් තියෙන්න ඕන හින්දා ඉදිරිපත් කරනවා කියලා මට නම් හැඟෙනවා. කෙසේ වෙතත් මේ රාහු කාලය කියන්නේ මොකද්ද? ඒක ඇත්තටම මේ අපිට බලපාන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධව චූටි පැහැදිලි කිරීමක් මම අද ඔබට කරනවා. මේ රාහු කාලය එහෙම නැත්නම් මේ රාහු කියලා කියන්නේ ඇත්තටම ඔබ දන්නා මේ පෘථිවිය සූර්යයා වටේ ගමන් කරන ඉලිප්සාකාර ගමන් මගක් චන්ද්‍රයා පෘථිවිය වටේ ගමන් කරනා මාර්ගයත් තැන් දෙකකදී ඡේදනය වෙනවා. අපිට තේරෙනවා ඒක මම හිතන්නේ සූර්යයා වටේ පෘථිවිය ගමන් කරනවා ඊට අමතරව චන්ද්‍රයා පෘථිවිය වටේ මෙහෙම ගමන් කරනවා. ඒකට මේ ඡේදන ලක්ෂ දෙක තමයි රාහු කේතු කියලා අපි කියන්නේ. ඉතින් ඇත්තටම මේ ග්‍රහයක් නෙමෙයි. නමුත් මේක ඊටාම බලවත්, පැහැදිලිවම බලවත් ශක්ති කේන්ද්‍ර දෙකක්. ඒතකොට මේ කේන්ද්‍ර දෙක මිනිස්සුන්ට ඇත්තටම බලපාන. ඒක පැහැදිලි. නමුත් රාහු කාලය තුල ඔබ හිතන්නේ මේ ලෝකේ අපි බැලුව සමස්තකව මේ රාහු කාලය ඇතුලේ කිසිම කෙනෙක් කිසිම වැඩක් පටන් ගන්න නැද්ද? ඒතකොට කිසිම කෙනෙක් ඒ කියන්නේ අපි එහෙම විතර මේක දරුණු කාලයක් නම් හරිනම් මේ ලෝකේ ඒ වෙලාවට නතර වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සමස්තක කියන්නේ සරලව හිතුවොත් ඒ හින්දා මේක ඇත්තරම මේ මන්නම් දකින්නේ යම් කිසි කාරණා සම්බන්ධව පමණක් මේක අත්හැල යුතුයි කියලා තමයි මම ප්‍රායෝගිකව දැකලා තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් උදාහරණයක් විදිහට මේ රාහු ඇත්තරම රාහු කියන ග්‍රහයාගේ ගතිගුණය තමයි හරි වේගවත්. ඒ කියන්නේ අපි කේන්දරේ රාහු ඉන්නවා කියලා ලග්න කොටුවේ. එතකොට මේ ග්‍රහයා නැත්නම් මේ ග්‍රහයන් කරන්නේ පුද්ගලයා වේගවත් කරනවා. ਉਹ ඊටාම කටිසර දුවලා පැනලා වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට රාහු 7 ඉන්නකොට අපි කියනවා විවාහයට යම් කිසි බාධා අසුබයි කියලා අපි කියනවනේ. ඒකට යම් කිසි හේතුවක් තියෙනව නැත්te නෑ. ඒ කියන්නේ විවාහය සම්බන්ධව අර අපි වේගවත්ව වැඩි වෙද්දී ඔබට තේරෙනවා මම හිතන්නේ මේ. එතකොට ඒවට අර සංගමයෙන් කරන්න ඕන දේවල් වලට කරන්න බෑ. රාහු 5 ඉන්නකොට අධ්‍යාපනය කඩාකප්පල් වීමේ සුළු ඉඩකඩක් තියෙනවා වෙනත් ග්‍රහ බලපෑම් නැත්නම්. ඒ ආදී වශයෙන් බලනකොට රාහු වේගවත් ග්‍රහයා කේතු ඇවිල්ලා හකුලවා තබනවා. කේතු ලග්නෙ ඉන්න ගොඩක් අය බලන්න ඔබේ කේන්දරේ කේතු ලග්නේ නම් බොහෝ විට ඔබේ ජීවිතේ අර කිසිම ගෝ එකක් නැහැ. ඒ කියන්නේ ඔබ නිකන් හකුලවා තබන ගතියක් තියෙනවා. ඉතින් ඒ ආදී වශයෙන් මේ ග්‍රහය බලපානවා. නමුත් මෙතනදී අපි ප්‍රායෝගිකව දැක්ක දේ තමයි මේ රාහු කාලේ අපි කතා කරන්නේ. මේ ගොඩක් වෙලාවට රාහු ග්‍රහයා ජීවිතේ සියලු ආශ්චර්ය දෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ සමහර අයට සියලු ආශ්චර්ය දෙන්නේ රාහු. එහෙම එකක් තියෙනවා. උදාහරණයක් විදිහට රාහු 11 ඉන්න කෙනෙකුට ගොඩක් වෙලාවට ඔහුගේ බොහෝ විට ඔහු ඉතාමත් දරුණු විපාක වලින් දරුණු දේවල් වලින් අපි කියන්නේ 99න් බේරෙනවා කියලා. ඒ වගේ අවස්ථා තියෙනවා. එතකොට කේතු ඉන්නේ 5නේ. ඔහුගේ අධ්‍යාපනය අනිවාර්යයෙන්ම හොඳ ගමනක් යන කෙනෙක්. යම් තාක් දුරට හරි. එතකොට ඔහුට රාහු 11 ඉන්න කෙනෙකුට පොඩි ධනලාභ ලොතරැයි වාසනාවක දේවල් ලැබෙන්න ඉඩකට තියෙනවා. ඒ වගේ රාහු නරකම නැහැ. රාහු නරකමයි කියලා හඳුන්වන ගතිය ඒ කියන්නේ අපි සමාජගත වෙලා තියෙන එහෙමනේ. ඒ හින්දා මේක ඇත්තටම වැරදි මතයක්. තවත් දෙයක් තියෙනවා. ඔබ බලන්න ඔබ ඉපදුන දවසේ 4 13 එහෙම නැත්නම් 22 31 වගේ දවසක් නම් පැහැදිලිව කියන්න ඕනේ රාහු ග්‍රහයා ඔබට නරක ග්‍රහයක් නෙමෙයි. රාහු ඔබේ ජීවිතයේ ගොඩක් දේවල් රාහු ඔබට දෙනවා. ඒ කාරණා ගොඩක් තියෙනවා. තවත් අපි දැකපු දෙයක් තමයි ඔබ බලන්න මිනිස්සුන්ගේ විවාහය වෙන කාලා තියෙනවා. ඔබ දන්නවනේ. ඒතර විවාහයක් වෙන කාලය අපිට කියන්න පුළුවන් ජ්‍යොතිෂයෙන්. මෙතනදී අපි දැකපු සාමාන්‍ය පොදු නීතිය තමයි ගොඩක් වෙලාවට ගොඩක් වෙනා බලන්නේ 7 වෙනෙකුට වෙන්නේ. එහෙම නැත්නම් 7 වන්න ආධිපතියා ඉන්න රාශිය. නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා සාර්ථක ක්‍රමයක්.
චන්ද්‍රයාගෙන් හත්වන්න අධිපතියා ඉන්න තැන අනුව උට බලපාන දෘෂ්ටිය ගමන්ම ගනුව ගොඩක් දේවල් ඉතින් බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනම කෙනෙක්ට විවාහයක් වෙන කාල ගොඩක් තියෙනවා. ඉතින් බලනකොට ඔබ පිළිගන්නවද මේ කාරණය ගොඩක් දෙනෙක් විවාහය සිදුලා තින්නේ රාහු දසාවල් වල අතුරු දසාවල් සූක්ෂම දසාවල් වල. එතකොට තවත් කාරණයක් තියෙනවා විදේශගත වීම සම්බන්ධව රාහු ඉතාමත්ම බලවත් ග්‍රහයෙක්. රාහු ඇවිද්දනවා වේගවත් කරනවා. ඔය ආදී කරුණු ගොඩක් තියෙනවා. එතකොට රාහු දසාවක් ලබන කෙනෙකුට විදේශගත වීමේ අවස්ථාව ප්‍රවණතාවම ඉතා වැඩි. ඉතින් ඔබට තේරෙනවා ඒතකොට මේ රාහු කියන්නේ නරකම ග්‍රහයෙක් කියලා අපි හඳුන්වා හිටියට අපි දැනගෙන හිටියට රාහු කියන්නේ නරක ග්‍රහයෙක් නෙමෙයි. අනිත් කාරණේ රාහු කාලය ඇතුලේ සීලවල අතාරින්න කියලා කිව්වට මට නම් ඇත්තටම තේරෙන්නේ නැහැ මොන පදනමක් මතද කියන එක. නමුත් රාහු කාලය ඇතුලේ නෙමෙයි ඕනම වෙලාවක නැක්තක් සෑදීමේ බොහෝ සිද්ධාර්ථ තියෙන ජෝතිෂය. යම කාල මුහූර්ත හෝ වේවා එහෙම නැත්නම් රවි 11 තියලා රවි 11 කියන්නේ සීල අරිෂ්ඨ දෝෂ නැසන හිටීමක්. ඉතින් මේ කරුණ කවුරුත් කතා කරන්නේ නැහැ. මිනිස්සු ඇත්තටම බය වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ දැනීමක් නැති හන්දා. ඒකෝට මේ කාරණා මිනිස්සු ගොඩක් එනකන් ජ්‍යොතිෂය ගොඩක් දෙනා නොපිළගන්නා තත්ත්වයටපත් වීමලත් මෙන්න මේ මිත්‍යා මත ගොඩක් ගොඩක් බලපාලා තියෙනවා. ඒෙන්ද තමයි අපි මේ විතර මේ කාරණා කතා කරන්නේ. මේ වැඩසටහන් මාලාව අන්තිමට අපි කතා කරන කේන්දරයෙන් ඔබේ ධෛර්යය ඔබටම බලා ගන්න කොහොම අපි කලින් කිව්වා. බලා ගන්න අපි නිතරම උත්සාහ කරනවා කියන්නේ. ඊට අමතරව වැඩ ගන්න විදිය ඔබට අසුබ නම් සුබ ආදී විදියට වැඩ කරන්න කොහොමද මේ විහාර දේවාල වල කෙරිලා කිරිකල් හතක් බුදුරණාවා ඒව නෙමෙයි කියන්නේ. ඒක ප්‍රැක්ටිකලි අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ප්‍රායෝගිකව කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. ඒ සම්පූර්ණ දේ අපි කතා කරනවා. මම හිතනවා මේ කාරණේ ඇත්තටම දැන් මේ විභාගයට සූදානම් වෙන දරුදරියන්ටත් ගොඩක් දෙනා මම හිතන්නේ රාහු කාලයෙන් පිට වැඩ කරන්න බලනවා. ඉතින් ඒ හින්දා මේ අපි කලින් කිව්වම නිතරම කියන දෙයක් තමයි මේ සිත ඔබේ සිත තමයි සියලු දේ ඉදිරියෙන් ගමන් කරන්නේ. මේ කාරණේ ජ්‍යොතිෂය විතරක් නෙමෙයි බුද්ධ ධර්ම විතරක් නෙමෙයි. පොසිටිව් තින්කින් ධනාත්මක චින්තනයේ ඔය හැමදේම අපි කියන්නේ ඡේදන වෙන කුලක ගොඩක් ගත්තොත් ඔකේ අර පොදු කුලකයේ තමයි මේ සිත කියන එක. ඒ හින්දා මේක ගොඩක් දෙනා දන්නේ නැති කාරණයක්ද එහෙම නැත්නම් ගොඩක් දෙනා හොයන්නේ නැති කාරණයක්. ඒ හින්දා ඔබ මේ සම්මත උනන්දුවක් තියෙන නම් පොඩ්ඩක් හොයලා බලන්න. මේ සිත බලවත් නම් ඔය හැම දෙයකටම බම්බු ගා ගන්න කියලා අපේ ජීවිතය යන්න පුළුවන්. ඉතාලම පැහැදිලි. ඒක ස්ථිරයි. ඒ නිසා මේ බොරු කාරණා වලට බිය වෙන්න එපා. අපි තවත් මේ වගේ වැදගත් දෙයකින් අපි ඉක්මනට හමු වෙමු. සුබ දවසක්.